ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් මං අද අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඇත්තටම නිවසට මුදල් ගලාගෙන එන ධනාකර්ෂණීය පහනක් ගෙදර තියෙන දේවල් වලින් කොහොමද හදන්නේ කියන එකත් අපේ කිචන් එක පැත්තේ දවසම සුවඳ විහිදුවන පහනක් හදාගන්නත් ඒත් එක්කම ලස්සන පහනක් හදාගන්නත් මේ පුංචි පුංචි දේවල් ටික ඔයාලත් එක්ක බෙදා ගන්න. එන්නකෝ මාත් එක්ක වීඩියෝ එකට මම කොහොමද මේ පුංචි දේවල් ටික කරන්නේ කියලා බලන්න. මම කිව්වේ ධනාකර්ෂණීය පහනක් හදනවා කියලා. ඇත්තම කිව්වොත් එහෙම දැන් අවුරුදු 5ක විතර කාලයක් ඉඳලා තමයි මම ධනාකර්ෂණීය පහනක් ගෙදර හදලා පත්තු කරන්නේ. ඉතින් අපේ ගෙදරට මුදල් ගලාගෙන එන්න ඒක හේතුවක් වුණා. කියන්න ඕනි පහනක් පත්තු කරලා තිබ්බා කියලා නිවසට මුදල් ගලාගෙන එන්නේ නැහැ. ඒ වුණාට මම මේක අත්දැකීමක් කියලා කිව්වේ. අපේ මහත්තයා මට දවසක් කියනවා උදේ පහන පත්තු කරලා දැක්කහම එයාට හරි හිතට උද්‍යෝගයක් එනවලු මොනවා හරි අලුත් යමක් කරන්න ඕන, කරන වැඩ සාර්ථකව කරන්න ඕනි එහෙම කියලා. ඔන්න ඉස්සරෝම අපි බලමු ලස්සන පහන මං කොහොමද හදන්නේ කියලා. ඒකට මම පොඩි වීදුරු බෝල් එකක් පාවිච්චි කරේ. මේ නැචරල් රෝස මල් නෙමෙයි, මේ මං සැලොන් එකේ අයින් කරපු රෝස මල් දෙකක් තමයි ඔකට ගත්තේ. ඒක වතුරට නිකන් දැම්මහම පා වෙනවා. ඊට පස්සේ මම මේ මල් ටික 60 කට්ටකින් ගැට ගහලා චුට්ටක් බර පොඩි ගැජට් එකක් තිබුණා. ඒක අරගෙන නූලකින් ඒක ගැට ගැහුවා. ඊට පස්සේ වත්තේ තියෙන පිරිසුදු කරගත්ත ගල් කැට ටිකක් ගෙනල්ලා මම මේකට දානවා. ඔයාලා දන්නවනේ ඉතින් ගල් කැට වතුරේ ගිලිලා තියෙනවා කියලා. මට අර රෝස මල් උඩට එන්නේ නැති වෙන්නයි මේකේ පොඩි ලස්සනක් ගන්නයි ඕන හින්දා තමයි මම ගල් කැට ටික පාවිච්චි කරේ. එතකොට දැන් අර රෝස මල් උඩට ඇවිල්ලා තිබුණොත් එහෙම අපි පහන පත්තු කරාම පිච්චෙන්න පුළුවන් නේ. ඉතින් අර වතුරේ ගිලිලා තියෙද්දි වතුර දාලා උඩ පහන පත්තු වෙද්දි මට මේකේ හරි අමුතු ලස්සනක් පෙනුණා. බලන්නකෝ ඔයාලටත් එහෙම පේනවද කියලා. ඉතින් මේ වගේ පහනක් හදාගන්න ගෙදර තියෙන පුංචි පුංචි දේවල් වලින් හරිම ලේසියට පුළුවන්. මේ වීදුරු බෝල් එකක් ඕනි නැහැ. අපිට අයින් කරන ජෑම් බෝතලයකින් වගේත් හරි ලස්සන මේ වගේ පහනක් හදාගන්න පුළුවන්. ඉතින් මේක අපිට කිචන් එක පැත්තේ කෑම මේසේ උඩ එහෙම තියලා ලස්සනට කරගන්න පුළුවන්. මොකක් හරි ගෙදර පාටියක් තියෙනකොට බර්ත්ඩේ එකක් වගේ. ඉතින් අපිට ගෙදර ලස්සන කරගන්න, හිත සතුටු කරගන්න මේ වගේ දෙයක් හදන්න පුළුවන්. අපි දැන් බලමු මන් ධනාකර්ෂණීය පහනක් හදනවා කිව්වේ. ඒක කොහොමද කරන්නේ කියලා. ඔන්න චුට්ටක් ඝනකම වීදුරුවක් තමයි මම මේකට පාවිච්චි කරේ. ඒකේ අඩියට ලුණු කුඩු ටිකක් දාලා කාසියක් දානවා. ඊට පස්සේ ආපහු ලුණු කුඩු දානවා. මේ වීදුරුවෙන් භාගයක් විතර වගේ වෙන්න තමයි ලුණු කුඩු දාලා ලුණු කුඩු තද කරගන්නවා. ඊට පස්සේ මට ඕන වෙන්නේ කුරුඳු පොතු චුට්ටයි කරාඹු නැටි ටිකකුයි. මම මේ කුරුඳු පොතු වීදුරුවේ සයිඩ් එකෙන් ලස්සනට පේන්නත් ඒත් එක්කම මැද්දට දැම්මොත් පහන පත්තු කරාම ඒවත් පත්තු වුණොත් කියලා තමයි මේ අයිනට කරලා පාවිච්චි කරන්නේ. කරාඹු නැටිත් එහෙම තමයි බලන්නකෝ අයිනෙන් රඳව ගන්නවා. ඊට පස්සේ මේකට පොල් තෙල් දාන්න කලින් මම කාසි රඳව ගන්නවා දෙකක්. කාසි දෙකක් රඳවගෙන පොල් තෙල් චුට්ට දානවා මේකට. මේ ලුණු වලට මේ පොල් තෙල් අහනවනේ. ඒ හින්දා හෙමීට තමයි මම දාන්නේ. දාලා පේනවනේ දැන් ලුණු මට්ටමට පොල් තෙල් ආවම ඊට පස්සේ තව චුට්ටක් පොල් තෙල් දානවා. එතකොට මම මේකේ තිරේ විදිහට පාවිච්චි කරන්නේ ගිනි කූරක්. දැන් පහන් තිරයක් වගේ දාලා මේක ඇතුලේ ගිනි ගත්තොත් එහෙම අපේ හිත නිකම්ම සවුත්තු වෙනවනේ. ඉතින් ඒ හින්දා තමයි මම ගිනි කූරක් පාවිච්චි කරන්න තීරණය කරේ. ගිනි කූරේ අර කළු පාට හිස කොටස චුට්ටක් උඩට හිටින්න තමයි මේ පොල් තෙල් ගෑවෙන්නේ නැති වෙන්න මට්ටමට තමයි මේ තියලා තියෙන්නේ. ඊට පස්සේ මේක පත්තු කරනවා. ඉතින් එතකොට ලොකු දැල්ලක් එන්නේ නැහැ. ඒ වුණාට මේක හෙමීට පත්තු වෙනවා. පැය දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ ගිනි කූර පත්තු වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ පත්තු වෙලා ඉවර වෙච්ච ගිනි කූර අයින් කරලා අපිට ඕනි නම් ආයෙත් පොල් තෙල් ටිකක් දාලා ගිනි කූරක් මේකේ පත්තු කරගන්න පුළුවන්. ඇත්තටම නිවසට මුදල් ගලාගෙන එන පහනක් කියලා මම කියන්නේ අත්දැකීමෙන්මයි. ඔයාලත්
ගෙදර හදලා බලන්නකෝ මේකෙදි මේ පහනු පත්තු කරලා තිබ්බහම මට හිතෙනවා ඔයාලටත් හිතට උද්‍යෝගයක් එයි මොන හරි ව්‍යාපාරයක් හරි මං ගෙදරම ඉඳලා කරන්න ඕනි. එහෙම. ඔන්න ඉතින් ඔය තියෙන්නේ කිචන් එක පැත්තේ සුවඳ විහිදුවන පහනක්. ඔයාලා පහුගිය දවස්වල දකින්න ඇතිනේ මං ගෙනාව ඔයිල් බර්න් එක. ඉතින් මේකට යට ඉටිපන්දම පත්තු වෙනවා. මං සබන් ටිකක් ග්‍රේඩ් කරගෙන අරගෙන උඩට දාලා තියෙනවා. මේක ඉතින් කොස්සිය පැත්ත සුවඳ කරන්න හොඳ පහනක්. ඉතින් ඔන්න මං හදපු පහන් තුනම මේක තැනකින් තිබ්බ ඔයාලට පේන්න ඕනි නිසා ඉතින් මේක මේ ධන ආකර්ෂණීය පහන නම් අපේ බුදු පහන ළඟින් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ආරක්ෂිතව ඔයාලා කැමති තැනකින් ව්‍යාපාර කටයුතු කරන තැනකින් එහෙම තියන්න පුළුවන්. ලස්සන පහනත් ඉතින් කෑම මේසෙ උඩට කිචන් එක පැත්තට එහෙම ගැලපෙනවා. ඉතින් මම මේ ගෙදර තියෙන පුංචි පුංචි දේවල් වලින් හදපු මේ පහන් ටික මේ ඔයාලටත් මොනවා හරි චූටි ප්‍රයෝජනයක් වෙයි කියලා මට හිතුණ හින්දායි මම මේක බෙදාගත්තේ. ආයෙත් ළඟදි දවසක මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකක් අරන් එනකන් මං ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න කියලා මම යනවා. බුදු සරණයි ඔයාලට.